ගොඩක් කටියට මේක සෙට් කරගන්න බැරි වෙන්නේ මේක මෙහෙම කරලා සෙට් කරාට පස්සේ වැටෙනවා. අපි ගම්පල තිනෙජ් යුකි සෙන්ටර් එකේ අද වීඩියෝ එකෙන් ගෙනෙන්නේ 6x මැෂින් එක හෑන්ඩ් වීල් එකේ තියෙන ප්‍රශ්න ගැන තමයි අද කතා කරන්න යන්නේ. තියෙන්නේ මේක ගොඩක් කටි ගැලවුණාට පස්සේ මේක ඇතුලේ තියෙන ලොක් එකක්. ඒක හරියට වැටුන්නේ නැති වුණාම මේ ආයේ නැව සවි කරොත් මෙයා නිකන් ප්‍රී කරගෙනවා. හරියට මේක කොහොමද නිවැරදිව සෙට් කරගන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් ගෙනෙන්නේ. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මේකේ මේ වගේ ඇණයක් තියෙනවා. මුලින් මේ ඇණේ ගලව ගන්න ඕන. ඊළඟට මේ ස්ටොප් මෝෂන් කොටස ගලව ගන්න ඕන. ඊට ඇතුලේ තියෙනවා මේ වගේ ස්ටොප් මෝෂන් ලොක් එකක්. ඊට පස්සේ තියෙන්නේ මේ හෑන්ඩ් වීල් එක. ඒ විදිහට. ඊට පස්සේ දැන් අපි මේක මුලින්ම සෙට් කරගන්නවා. ඊට පස්සේ මේකේ මේ කෑල්ලට අපි ග්‍රීස් දාගන්න ඕනේ. දැන් හදිසියවත් අපි අතින් මේක ගැලවුණොත් අපි නූල් ඔතන්න මේක බුරුල් කරද්දි තමයි මේක වෙන්නේ ගොඩක් විට. හදිස්සියේ මේ කෑල්ල ගැලෙව්වොත් මේ ග්‍රීස් යොදා ගන්න ඕන මේක සවි කරන්න. මෙතෙන්ට ග්‍රීස් ටිකක් දා ගන්න ඕන. නැතුව සවි කරන්න ගියොත් මෙයා ගැලවෙනවා. ඒක ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. ගොඩක් කටියට මේක සෙට් කරගන්න බැරි වෙන්නේ මේක මෙහෙම කරලා සෙට් කරාට පස්සේ වැටෙනවා. ඒකට හේතුව තමයි මේකේ පැති දෙකක් තියෙනවා. මේ පැත්තට තමයි සවි වෙන්න ඕන. මේකල හයි කරගන්න. දැන් මෙහෙම වුණාම ගැලවෙන්නේ නැහැ. මේක කොච්චර තද කරක් ගැලවෙන්නේ නැහැ. ගොඩක් කටින් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක සවි කරනකොට මේකට ගැලවිලා එළියට එනවා. මේක සෙට් කරනකොට මේක ගැලවිලා මේකට එනවා. දැන් මේ වගේ ග්‍රීස් දාගත්තාම මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තද කරනවා. එහෙම වුණාම අර කෑල්ල ගැලවිලා ඉන්නේ. ඒක ඒ ග්‍රීස් දාගත්තාම හරි පහසුයි කරගන්න. ඊට පස්සේ දැන් නූල් ඔතනකොට මේ විදිහට බුරුල් කරගන්න පුළුවන්. එතකොට මෙයා විතරයි කරේ. එතකොට මේ පැත්ත වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට හයි කරගත්තාට පස්සේ ඊට පස්සේ මේ ඇනේ දාගන්න. ඔබට නූල් ඔතන්න ඕන නම් මෙයා පොඩ්ඩක් බුරුල් කරගත්ත ගාම මේකල මේ බුරුල් කරගත්තාම මෙයා විතරක් වැඩ කරනවා. අනික වෙලාවට පොඩ්ඩක් අත කරගන්න. මම හිතනවා මෙම හෑන්ඩ් වීල් එකේ තියෙන ප්‍රශ්න ටික निराකරණය වෙන්න ඇති කියලා අපගේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න මේ